ඔය මං කිව්වේ කතා කරන්නවත් දන්නේ නෑ මුන්ව දාන්න ඕනේ පුනරුත්ථාපනයට. එහෙම වුණොත් ආයෙත් ඇට් එකක් දෙනවා මං ඔළුව පැලෙන්න. ඊයම් මුට මට. සේ කාලච්චේ දිවරේ. කාලච්චේ දිවර. ඵලයන් පන්තිර. මූ තනිකර මැට්ටෙක් ඈ මැටි ගුලියක් මූ. ඔව් සර් මේ ළමයි මැටි ගුලියක් තමයි. දැක්කද මං කිව්වේ ටීචර්ත් ඔය කියන්නේ. මේ ළමයා විතරක් නෙමෙයි සර් මේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි මැටි ගුලි. ඈ හැම පාසලකම හැම දරුවෙක්ම මැටි ගුලි තමයි සර්. ඔව් සර් ගුරුවරු සහ දෙමාපියෝ තමයි මේ මැටි ගුලි වලින් ලස්සන නිර්මාණ කරන්න ඕනේ. ඒත් මේ මැටි ගුලි එහෙමම තිබුණොත් මැටි වේලෙනවා. මැටි වේලුණායින් පස්සේ ඒ වගේ කිසිම වැඩක් ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි ළමයිනුත්. පොඩි කාලේදී හරියට හදාගන්න බැරි වුණොත් ලොකු වුණාම හදාගන්න අමාරුයි. ඒ නිසා ළමයි කියන මැටි ගුලි ලස්සනට හදාගන්න එක ගුරුවරු වගේම දෙමාපියන්ගේ යුතුයකමක් සහ වගකීමක්. සර් මේක කසිප්පු පිළ ඉස්කෝලේ ඇවිල්ලා. මට්ටම් නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තටත් හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න විසඳලා ගන්න. ආයේ හෙට එන්නේ මොකෝස? අද ආපු එකේ අදම විසඳලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා.